මේ ලෝකෙ දිහා වෙනස් විදිහට බලන මිනිස්සුන්ව මම පේන්නේ මුලින්ම පිස්සු වගේ. ඒ පිස්සුව චුට්ටක් තේරුම් ගන්න ඕන. පොඩ නම්‍යශීලී වෙන්න ඕන. ඒ මනුස්සයව නැවැත්තුවොත් සෑහෙන ලෝකෙ ඉස්සරහට වෙන්න තියෙන දේවල් ටික නතර. උඹ හිතපන්කෝ මම YouTube පටන් ගත්ත කාලේ දුලත්තයි මට මේ වැඩේ කරන්න එපා කියලා අපේ දෙමාපියෝ නවතින්න කිව්වනම්. අද මෙතන නැහැ නේ. ඔයාව නැවැත්තුවා. අද මේ සිටියු. අද අපි මේ කරන දේවල් මොකුත් නැහැ. මේ මයික් එක ඉස්සරහ අපි දෙන්නත් නැහැ. මිනිහෙක් බිසි වෙනකොට පවුලෙන් කියනවා උඹට අම්මා තාත්තා මගේ ඇරෙනවා, ඔයාට සහෝදර සහෝදරිය මගේ ඇරෙනවා. ඔයා වීක් වෙනවා කියලා. වැඩ කරන මනුස්සයා කොහොමද වීක් වෙනවද? කන්සෙප්ට් හදන මනුස්සයා සෑහෙන වීක් වෙන්නේ මනසේ. ලෝකේ පෙර නොවිවිරු දේවල් ක්‍රියේට් කරන මිනිස්සු තමයි මිල අධිකම. ලෝකේ මිල අධිකම දේ කන්සෙප්ට් එක. මේ iPhone එක නෙමෙයිනේ මං ගන්න මේ ෆෝන් එක හදපු කන්සෙප්ට් එකනේ. ඒ කියන්නේ දියුණු වෙන මනුස්සයට කවදාවත් ඇඟිලි දික් කරන්න එපා සහ දියුණු වෙන මිනිහෙක් මාස්ටර් කරන්න. දියුණු වෙච්ච, දියුණු වෙන්න හදන මිනිස්සු ගාව තමයි ලෝකේ Tamanට තව දෙයක් කරන්න පුළුවන් කියන අදිෂ්ඨානයක් ඇති වෙන්නේ. සහ මම අකමැතිම දෙයක් තමයි බ්ලේම් කිරීම. මට මේ දේ කරගන්න බැරුව ගියේ ඔයා හින්දා. මට අර දේ කරගන්න බැරුව ගියේ අපේ අම්මා හින්දා. අපේ අයියා හින්දා තමයි මට මේ තත්ත්වෙට එන්න බැරුව ගියේ. අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් තමයි අපිට මේක කිව්වේ. මගේ යාළුවා තමයි මට මේවා කිව්වේ. ඒ බයිලා. ඒ බයිලා. මම අද උමනාවෙන් මෙතන ඉඳගත්තේ මට කැමතියි. මම තව සතියකින් උඹට කෝල් කරලා කියන්න බෑ මල්ලි අර ඉන්ටර්විව් එකේ ගිය දේවල් කපෝ අයින් කරපන් උඹ මගුලක් කෙරුවේ කියලා. මම නිඳගත්තේ බං. මම දැන් වග කියන්න බෑ මේකට. තමන්ගේ ජීවිතේ වගකීම තමා සතුයි. මේ මොහොත නිර්මාණය කරුවේ උඹ නෙමෙයි. ඉතින් මේ නිර්මාණය ඇතුලේ මමත් දැන් හවුල්කාරයෙක්. මම වග කියන්න ඕනේ. මගේ ජීවිතේ ගෙවන හැම තප්පරයකටම මම වග කියන්නේ මට. මම කාටවත් බ්ලේම් කරන්නේ